ඉන්නේ චතාරික සමයේ පළවන සති සඳුදා දවසේ. අද ශුද්ධලිවිල්ල අපිට එක්තරා විදියකට ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමත් අවසාන විනිශ්චයත් ගැන ඉඟියක් ලබා දෙනවා. උන්වහන්සේ අපිට කියනවා උන්වහන්සේ සාගිනිව හිටියා. උන්වහන්සේ පිපාසව හිටියා. උන්වහන්සේ රෝගී වෙලා හිටියා. උන්වහන්සේ වස්ත්‍ර නැතුව හිටියා. උන්වහන්සේ සිරගත්ව හිටියා. අපි කොහොමද ඊට ප්‍රතිචාර දැක්වේ කියලා. අපි සුභවාදී ප්‍රතිචාර දක්වන ඒ උන්වහන්සේට වෙයි කලේ. අපි අනිත් පැත්තට එක ප්‍රතිචාර දක්වන අපි උදව් කරන්න නැතුව හිටියනම් ඒ කලේ උන්වහන්සේටයි කියලා උන්වහන්සේ මතක් කරලා දෙනවා. ඒ තුල උන්වහන්සේ කියන දේ තමයි අපි අනිකා තුල ජේසුස් වහන්සේ දකින්නට අවශ්‍යයි කියන එක. ඒ නිසා දවසේ උන්වහන්සේ අපෙන් අහනවා අපි අනිකා තුල ජේසුව දැක්කද? ජේසුව මුණ ගැහුණාද ජේසුව අපිට? අපි කොහොමද ප්‍රතිචාර දැක්වේ? අපිට පුළුවන් වුණාද උදව් වෙන්න? ඔන්න ඔය ප්‍රශ්නේ අපි අපේ අහලා බලමු. ජේසුස් පිටයි.